හලෝ එවන් මම රශ්මික අමන්ත. ඉතින් මේවාට අරන්ගන්නේ ටාස්ක් සීරිස් එකක්. මේ ටාස්ක් සීරිස් එකේදී අපි කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකට අදාළව eShop එකක් ඩෙවලොප් කරන එක. මේ eShop එක ඩෙවලොප් කරන ගමන් ඔයාලට මේකේ ටාස්ක් බයි ටාස්ක් මම මේක කරේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. හොඳයි. මේ ටාස්ක් නම්බර් 16 මේ ටාස්ක් නම්බර් 16 මේ ටස්කේද අපි කතා ගන්න තියෙන්නේ සෙලර්ස් ප්‍රඩක්ට් ස්ටෝ එකක් සෝටින්නන් පේජිනේෂන්ස් එක්කම් බිල්ඩ් කරන ප්‍රොසෙස් එක කතා ගන්න. eShop වෙබ්සයිට් එකේ සෙලර්ස් ප්‍රඩක්ට් මැනේජ්මන්ට් සිස්ටම් එක මේක තියෙන ඇඩ්වාන්ස් ප්‍රඩක්ට් සෝටින් ෆීචර්ස් සහ එෆිෂන්ට් පේජිනේෂන් සිස්ටම් එක කොහොමද බිල්ඩ් කරේ සායක බැක්එන්ඩ් ප්‍රොසෙස් එක කොහොමද කියලා අද අපි කතා කරමු. මේ ටාස්ක් එකේ මේන් ටාගට් එක තමයි සෙලර්ට ප්‍රඩක්ට්ස් එෆිෂන්ට්ලි මැනේජ් කරන්න පුළුවන් විදිහට සිස්ටම් එක බිල්ඩ් කරන එක. මේකේ තියෙන මේන් ෆීචර්ස් දෙක තමයි ප්‍රොඩක්ට් සෝටින් සහ පේජිනේෂන්ස්. රයිට්. මම දැන් ස්ටෙප් බයි ස්ටෙප් ෆීචර් එක එක්ස්ප්ලেইন කරන්න. රයිට්. මම මුලින්ම ඔයාලට ඩේටාබේස් එකේ ස්ට්‍රක්චර් පෙන්නන්නම්. ප්‍රොඩක්ට්ස් කොහොමද සෝට් වෙන්න ඩේටාබේස් එකේ ප්‍රොඩක්ට් ටේබල් එක මම හදාගන්න තියෙන්නේ කියලා. රයිට්. මේ තියෙන මගේ ප්‍රොඩක්ට් ටේබල් එක. මේක තියෙන ප්‍රොඩක්ට් ID එක. මේක ඔටෝ ඉන්ක්‍රිමන්ට් ප්‍රයිමරි කී එකක්. එක ප්‍රඩක්් එකට යුනික් අයිඩ එකක් මෙතරින් ඔටෝම බිල්දෙනවා. සා දෙවනික ප්‍රඩක්් ටයිටල් එක වාචා 225 කියන ඇල්ලික දාලා තියෙනවා. ප්‍රඩක්්ගේ නමස්ටෝ වෙන්න මෙතන ප්‍රඩක්් පයිසේ දෙනවා ඩබල් එක ප්‍රඩක්් කොන්ඩට එක තියෙනවා. ප්‍රඩක්් ටේටන් ටයිම් එක තියෙනවා. ප්‍රඩක්් දිලිවර විතින් කළම්බුව එක තියෙනවා. අවට් කළම්බු කොළම් එක තියෙනවා. ප්‍රඩක් ඩිස්ක්‍රපෂන් එක ප්‍රඩක් කන්ඩිෂන් අයිඩ එක ස්ටේටස් අයිඩ එක කැටගරි අයිඩ එක මොඩල් හැස් බ්‍රන්ඩ් අයිඩ එක ප්‍රඩක් යුස ඊමේල් එක කියලා ආල්ට කොළම්ස් බලාගන්න පුළුවන් මෙතන කොළම් සොලින් අපිට සෝඩිං සහ ෆිල්ටරින් කරන්න පුළුවන් මල්ටිපල් වේස් වලට. රයිට්. අපි දැන් අපේ සෙකන්ඩ් පාර්ට් එකට යන්. අපි මෙතන කතා කරනවා සෙෂන් ඇන්ඩ් ඔතෙන්ටිකේෂන් එක අපි කොහොමද කරේ කියලා. රයිට්. මේ කෝඩින් පාර්ට් එක දිහා බලන්න. මෙතන තියෙනවා PHP සෙෂන් එකක් ඉන්ස්ටෝලයිස් කරනවා. මේ පළවෙනි කෝඩ් ලයින් එකේ සෙෂන් ස්ටාර්ට් කියන. මේක තමයි යූසර් ලොගින් වෙලා ඉන්නවද නැද්ද කියලා ට්‍රැක් කරන කෝඩ් ලයින් එක. සාම මෙතන තියෙනවා සෙෂන් U කියලා. කියන්නේ ඔයාලා කලින් දන්න අපි කලින් කතා කරා සෙෂන් U කියන්නේ අපි U කියලා array variable එකකට assign කරගන්නවා log වෙලා ඉන්න user එකේ සීලම database. ඉතින් යූසර් ලොග් කරලා නැත්නම් මෙතන සෙෂන් එකක් නැහැ. සෙෂන් ඩේටා එකක් නැති නිසා අපේ පේජ් එකේ ඇක්සස් එක ඩිනයි වෙනවා. එතකොට අපේ යූසර් ගේ header එකේ කලින් වගේ වෙන්නන්නේ login no sign up කියලා. right. මෙතන දෙවෙනි කෝඩ් එකේ තියෙනවා email equal session u square bracket user email කියලා. මෙතනදි වෙන්නේ අපේ session u කියන්නේ දැන්ට log වෙලා ඉන්න user ගේ user email එක අපි extract කරලා email කියන variable එකට assign කරන්න තියෙනවා. මේක තමයි අපි use කරන්නේ seller products විතරක් fetch කරගන්න. right. මේ code line එකෙන් සිද්ධ වෙන්නේ seller profile picture එක database එකෙන් fetch කරනවා. picture එකක් නැත්නම් default SVG icon එක display කරනවා. sellers name සහ email එක මෙතනදී display වෙනවා මේත් එක්කම. අපි bootstrap වල තියෙන classes වල col12 සහ col lg4 කියන මොබයිල් එකේ ෆුල් විත් එකට large screen එකේ 1 to 3 විත් එකට අපි set කරලා තියෙනවා මේක responsively develop කරන්න. ඒ වගේම අපි profile image එකේ use කරලා තියෙන classes තමයි rounded circle එක profile image එකේ circle shape එකක් ගන්න සහ text center text lg start කියන responsive text alignment අපි use කරලා තියෙනවා මෙතනදී. right. දැන් අපි කතා කරමු අපේ මොනවද තියෙන sorting options කියලා. මම මෙතන my products වලට යන්න. right. මෙතන වල වෙන left side bar එක sort products කියලා තියෙනවා. මෙතන අපිට options තියෙනවා main options තුනක්. active time එකට sort කරන්න පුළුවන්, quantity එකට sort කරන්න පුළුවන්, condition එකට sort කරන්න පුළුවන්. newest to oldest තියෙනවා, oldest to newest තියෙනවා. active time එකත් එක්ක sort කරනවා නම්, quantity එකත් එක්ක sort කරනවා නම් high to low සහ low to high තියෙනවා. condition එකට sort කරනවා නම් brand new සහ used කියලා තියෙනවා. මෙතන sort button එක ඉබ්බා මේක automatically sort වෙනවා. මම example එකක් දෙන්නම්. මට ඕන නම් මේකේ brand new items විතරක් ගන්න. මම මේක brand new කියලා දාලා sort කරනවා. දැන් ඔයාලට පේනවා මෙතන තියෙන ඔක්කොම paginate වෙලා
වෙන්නේ brand new laptops සහ mobiles කියන අපේ ඕන product එක brand new කියන condition එක තියෙන products විතරයි. used කියලා දුන්නොත් එහෙම මෙතන ඔයාලට පේනවා products 4ක් විතරයි තියෙන්නේ. මේ 4 විතර ගන්නට used products වලට තියෙන්නේ. සහ අපිට මේක clear කරගන්න ඕන. මෙතන තියෙනවා අපේ right side එකේ clear කියලා බටන් එක මම click කරනවා. නැවතත් අපිට තිබුණ විදිහටම product list එක එනවා clear වෙනවා. ආයතෙන් අපි අපේ කෝඩ් එක වැත්තට ඉතින් තමයි අපේ sort product කියන section එක පටන් ගන්න. මෙතන ඔයාලට පේනවා radio buttons කිහිපයක් තියෙනවා. radio button වලට assign කරලා තියෙනවා. මෙන්න මේ විදිහට අපේ තියෙන sorting options ටික. right දැන් අපි කතා කරමු JavaScript sorting functions ගැන. JavaScript file එක ගන්නවා. මෙතනින් තමයි අපේ sorting function එක පටන් ගන්න. පළවෙනි කෝඩ් ලයින් එක දිහා බැලුවොත් මේ කෝඩ් ලයින් එකෙන් සිද්ධ වෙන්නේ ෆන්ක්ෂන් එකට page parameter එක පාස් කරන එක. මේක තමයි pagination වලට අපි යූස් කරන්නේ. our first step එක තමයි filter values ගන්න එක. මේක අපි කරන්නේ මෙන්න මේ කෝඩ් ලයින් C එකෙන් මෙතනදි පේන්නේ document.getElement by id එකක් දීලා අපි මේක check වෙලාද නැද්ද? ඒ කියන්නේ අපේ sort කරන එක check වෙලාද uncheck වෙලාද කියලා check කරනවා. මේක ඇත්තටම default value එක එන්නේ 0. default value එක 0 කියන්නේ මෙයා එතන design කරගන්නවා 0 නම් check කරලා නැහැ කියලා 1 නම් check කරලා තියෙනවා කියන එක. ඒ විදිහට pattern එක මේ විදිහට මේ filters තුනටම repeat වෙලා යනවා. අපි අවසානයේ form data එකක් create කරගන්නවා. form කියලා variable එකක් හදලා new form data කියන object එකක් අපි create කරගන්නවා. form data object එකකින් අපි කරන්නේ parameters backend එකට use send කරන එක. right අපි ඊළඟ step එකට jump වුණොත් එහෙම මෙතනදී අපි කතා කරන්නේ ajax request ගැන. right ඔයාලට මෙතන වෙනවා අපි request කියලා variable එකට xml http request කියලා object එකක් create කරන්න තියෙනවා. මෙතනදී අපි කරලා තියෙන්නේ ajax use කරන එක. ajax වල දින වාසිය තමයි අපිට මුළු page එකම reload කරන්න නැතුව අපිට පුළුවන් එක section එකක් විතර reload කරලා ගන්න. example එකක් විදිහට product section එක අපි මොකක් හරි විදිහකට sort කරන් පස්සේ ආයෙමත් අපි මුලට ගන්න ඕන නම් product section එක අපිට reload කරන්න පුළුවන්. ඒකට මුළු page එක reload කරන්න නැතුව product section එක විතරක් reload කරලා ගන්න පුළුවන්. ඒක තමයි Ajax වල තියෙන වාසිය. ඊළඟට අපි කතා කරනවා අපේ clear sort කියන function එක ගැන. clear sort කියන්නේ අපි right side එකේ තියෙන clear button එක. මෙතන සිද්ධ වෙන්නේ අපි sort කරලා තියෙන හැම දෙයක්ම clear කරන එක. ඉතින් මේක හරිම simple code එකක්. මෙතන සිද්ධ වෙන්නේ window.location එකක් දීලා අපි reload කරනවා. ඒ කියන්නේ reload එකකදී අපේ කිසිම data එකක් මෙතනදී store වෙලා තියෙන්නේ නැති නිසා ආයෙමත් මුල තිබ්බ තත්ත්වෙටම පත් වෙන එක. right. අපි මේකේ ඊළඟට කතා කරමු pagination system එක ගැන. මෙතන සිද්ධ වෙන්නේ අපි paginations ගන්න එක. right. URL එකේ අපි bind කරනවා page equal to වගේ parameter එකක් තියෙනවා නම් ඒක use කරනවා. නැත්නම් default page එක 1. මෙතනදී කියන්නේ හිතන්න මේ eset එකකින් අපි get method එක හරහා ගන්නවා page කියන එක. get method එක කියන්නේ අපි URL එකෙන් bind කරලා වෙන නිසා post method එකේදී URL එකේ bind වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි මෙතන eset එකක් දීලා බලනවා මේක set වෙලා තියෙනවද කියලා. එහෙම set වෙලා තියෙනවා නම් page number එක equal කරනවා මේ ගානට. equal කරලා URL එක හරහා යවනවා. එහෙම නැත්නම් page number එක එකට equal කරනවා. ඒ කියන්නේ default page number එක 1 කියන එක. right ඉතින් ඔය විදිහට තමයි අපේ paginations use වෙන්නේ. ඉතින් අද අපි කතා කරපු එකේ summary එකක් ගත්තොත් right ඉතින් අද අපි මේ task එකෙන් කතා කරා parts කිහිපයක් අපේ task එකේදී. මුලින්ම අපි අපේ database එක ගැන කතා කරා. ඊට පස්සේ අපි ajax request එකක් අපේ
ජාවස්ක්‍රිප්ට් පාර්ට් එක ගැන කතා කරා, පේජිනේෂන්ස් ගැන කතා කරා. ඉතින් ටාස්ක් 5කට 6කට විතර කඩලා අපේ ටාස්ක් එක ප්‍රින්ට් කරන් කතා කරා. මම හිතන හැමෝටම පැහැදිලි වෙන්නද කියලා. right then task number 17 වලින් හම්බෙමු. Thank you for your attention.